good morning. ඉතින් ගොඩක් දවසකින් ඔන්න ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් මම ආයෙ අරගෙන එනවා. හිතන හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතින් පහුගිය ටිකේ වීඩියෝස් ගේන්න හම්බුන්නේ නැහැ. ගොඩක් බිසි වුණා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ ඉන්නේ කොහෙද කියලා. ඉතින් අද ආවා අපේ සීයලා ගෙදර. ඉතින් මේ ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් හරිම නිදහස්. ඉතින් ගමක තියෙන හැඟීම ඒ ෆීලින් එක හොඳටම ගන්න පුළුවන්. ඉතින් මෙහි ආවොත් එහෙම අර පැත්තේ පොඩි වැඩක් කරනවා. ඉතින් වී වගේක් තම්බනවා. ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා ඒකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් ආදරෙන් මතක් කරනවා තාම channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒකත් එක්කම bell icon එකත් hit කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එක ගාවටම මේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඩේ බ්ලොග් එකක් විදියට තමයි අරගෙන ඉන්නේ. අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් පුංචි බ්ලොග් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අන්න අර පැත්තේ තමයි වී තම්බන්නේ. දැන් එක වී එකක් තම්බලා ඉවරයි. අපි ගිහිල්ලා බලමු අනිත් වී එක දැන් තැම්බෙන්න තියලා තියෙන්නේ. ඒ පැත්තට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ අයියා කෙනෙක් මේ තනකොළ කපනවා. ඕගොල්ලන්ට පේනවද මෙතන? මේ දින්නේ ඉතින් එක වී එකක් දැන් තම්බලා ඉවරයි. තව වී එකක් තම්බන්න තියෙනවා. ඉස්සර නම් මේ දේවල් හැමදේම කරේ මේ ඒ කියන්නේ අතින් තමයි කරේ හැමෝම. දැන් ඉතින් ගොයන් කපන එකේ ඉඳලා හැමදේම මැෂින් වලින් තමයි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පේනවා ගින්දර දාලා තියෙන්නේ ලිප්පට. මේ වී එක කොහොම තැම්බෙන්න දෙමු අපි. එතන තමයි වී එක තම්බන්නේ. මේකේ දැන් මේ ගින්දර අඩු වෙන විදිහට අපි ලිපේ යට කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වී තම්බනකොට හොඳට අවුව තියෙන්න ඕනේ. මොකද වී එක තැම්බුණාට පස්සේ ඒ වී එක වේල ගන්න ගින්දර දාලා යට කරන්න ඕනේ. අද නම් පට්ට රස්නේ දවසක්. මාරව රස්නේ දවසක් අද. මෙතන තියෙනවා මේ පොල්ලෙලි ගොඩක්. මට කිව්වා මේකෙන් පොල්ලෙලි අරගෙන ඉවරලා චුට්ටක් දාලා යට කරන්න කියලා. දෙන්න දාන්න තියෙන්නේ. දැන් නම් ඇවිලෙනවා. අම්බු. තව පොඩ්ඩක් අතත් පිච්චෙනවා. අපි හිමීට මේක තැම්බෙන්න දෙමු. මෙතන මෙන්න තියෙනවා තම්බපු වී. උඹෝ රස්නේ. මේ ඔයගලන්ට පේනවද? මේ වී ඇටේ මේ තැම්බුණාට පස්සේ පැලෙනවා මැද්දේ. තැම්බුණාට පස්සේ අර මැද්දෙන් පුපුරනවා. මේ මැද්දෙන් පැලුණාට පස්සේ තමයි මේ මං හිතන්නේ කියන්නේ ඒ තැම්බිලා කියලා හරියටම හොයාගන්නේ. ඉතින් මේ තැම්බුණාට පස්සේ අතන ඒ කියන්නේ අවුවේ දාලා ඉවරලා වේලන්න ඕනේ.
වේලලා ඉවරලා ඊට පස්සේ තමයි විමෝලට දාලා වීටි කොටලා හාල් බවට පත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපි ඒවා කෑමට ගන්නෙ. ඉතින් සාමාන්‍ය ලංකාවේ මේ ප්‍රධාන ආහාරය විදිහට බත් තමයි හඳුන්වන්නේ. ඉතින් මේක තැම්බෙද්දි මේ වැල්වල වගේක් දැම්ම මේ තැම්බෙන්නේ ඒකක් දැන් තැම්බිලා තියෙන්නේ. මේක සුද්ධ කරලා ඉවරලා මේ අමුෙන් කන්න පුළුවන්. හරිම ඉතින් ಗುಣ කෑම ඉතින් රස ಗುಣ කෑම වාස විස නෑ මේ වගේ. හරිම රසයි. ලුණු කැටයක් වගේ තිබුණා නම් මේක තවත් රසයි. රස්නේ කොස්සට වගේකුත් තැම්බෙන්න දැම්ම වී එකටම. වැල්ලල තාම දුම් දානවා. මේක හරිම රහයි. පිළි රහයි. කිසිම රසක් විසක් නැහැ. ඉතින් මේකට ලුණු කැටයකුත් තිබ්බනම් නියමයි. වලක් කන්න කෑල්ලා. වී එක නම් දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේ වී එක පිල් බැරක් එකට දාලා ඉවරලා අන්න අතෙන්ට අර යන්න ඕනේ වළඳ. අර රයිට් එකට ගිහින් දාලා. ආවත් තැම්බිලා. Oh, ne. සාමාන්‍යයෙන් වී ඇටයක්වත් මේ අපත යවන්න හොඳ නැහැ. ඉතින් මේ විතරක් තියෙනවා තව ටිකක්. මේ වලට ඉස්සෙල්ලා මේ පොඩක් කියන්න බැරුව ගියා. දැන් මේ වී ටික සම්පූර්ණම මේ තම්බලා වේලෙන්න දාලා තියෙන්නේ. එන්න මේ උන්ට තද අවුව හැබැයි කියන්නේ තද අවුවේ තමයි මේ වීඩියෝ වේලන්න ඕනේ. මේ පේනව නේද?
මෙන්න මේ අල වර්ගේ තියෙන්නේ. මේක සාමාන්‍ය ඒ කියන්නේ වැල් වල හැදෙන්නේ. ඒ කියන්නේ මේකට නම කියන්නේ කොණ්ඩොල් අල කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලත් ඇති සමහර විට. ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙනවා නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මේක කොණ්ඩොල් අල. දැකලා නැති කට්ටිය බලා ගන්න කොණ්ඩොල් අල. මේක V එකට දාලා තම්බල ඉවරලා මම අර කෑවේ මේ අල තමයි. මේ වී ටික මේ දැන් සෑහෙන දුරට වෙයිලා තියෙන්නේ. මේ හොඳට මෙහෙම කකුල් වලින් පාගල ඉවරලා ඒකට මෙහෙට පෙරලන්න ඕනේ. අවුවට හොඳට වේලෙනකම් හොඳට එහෙට මෙහෙට පෙරලන්න ඕනේ. ඉතින් මේ අපි යනවා පොඩි වැඩකට. අපේ නැන්දයි සීයයි ඉන්නවා. ඉතින් අපි මේ යන්න හදන්නේ කොස් ගෙඩියක් කඩන්න. මෙතන තියෙන විශාල කොස් ගහක්. ඉතින් අද අපි කොස් තම්බන්න තමයි හදන්නේ. කොස් ගෙඩියක් කඩලා ඉවරලා මෙතනින් කොස් තම්බන්න හදන්නේ. මේ පැත්තේ තියෙන්නේ. කෙක්කෙන් කඩන්න ඕනේ. ඔව්. වරකා වැඩිලා. අනේ බලන්නත් වරකා. තියනවද? නේ. වරකා ගෙඩියක් තියෙනවා. මේකනේ. ඉදිලා දිනේ. ඉදිලා දිනේ. ඔය ඉදිලා තමයි වැටෙන්නේ. සාමාන්‍ය මේ කොස් ගෙඩියක් හොඳට පැහිලා කියලා හොයාගන්නේ අර කොස් ගෙඩියේ පිට තියෙනවනේ කට්ට. ඒ කට්ට හොඳට බේරලා පේනවලු. එතකොට තමයිලු හොයාගන්නේ. හොඳට පැහිලා කියලා. අපි දැන් මේ කොස් ගෙඩි දෙකක් කැඩුවා. පොඩි එකයි. ඒන් තියෙනවා. ජැක් කොස්. අද අපි කොස් තම්බන්නයි හදන්නේ. අපි යන් එහෙනම් ඒ පැත්තට. ඒ උනාට පැහිලා තියෙන්නේ. අපි දැන් මේ කොස් ගෙඩි ටික ගෙනල්ලා මේ ඒ ටික කපලා මදුළු අයින් කරලා තම්බන්න තමයි හදන්නේ. වැඩි මේ දරේ පොඩි ගෙඩි ගොඩායිනේ ගහේ.
වරක කැඩුවා මේ කොස් කැඩුවට කොස් නෙමෙයි වරක. ඔක්කොම ගියා. ඊය මොකද කරන්නේ කොස් මදුරු ගලවනවා? ඔව්. ඔක්කොම Oh. අර පැත්තේ කට්ටිය මේ කොස් මදුරු ටික ගලවනවා. මම පොඩි කොස් මදුරු කෑල්ලක් අරගෙන ආව කන්න. ඉතින් කිරිමි කිරහයි. මේක ඉතින් මේ සාමාන්‍යයෙන් ගමේ තියෙන ෆීලින් එක ගමේ තියෙන ලස්සන හැම දෙයක්ම විඳින්න පුළුවන්. ඉතින් මේ සීයලා ගෙදර ආවම මේ හරි මාරම ලස්සනයි ඉතින්. අර ඈත පේන්නේ ඔක්කොම මේ වෙල්ලාය වල තමයි තියෙන්නේ. මේ කන්නේ වපුරලා ඉවරලා දැන් මේ හැම වෙල්ලායකම ගොයන් කපලා තියෙන්නේ. මේ පේන්නේ බලන්න මේ වෙල්ලායටම සම්පූර්ණම ගොයන් කපලා තියෙන්නේ. අපි එන යන් අර පැත්තට. ඉතින් මේ සාමාන්‍යයෙන් සීයලා ගෙදර ආවොත් එහෙම වරදින්න නැති දෙයක් තමයි බුලත් පිට. ඉතින් මමත් ආවා මේ බුලත් පෙට්ටිය අරගෙන මේ පොඩ්ඩක් මේ පල්ලෙහාට පිටක් කන්න. ඉඳ ගන්න තරක් මේ හරිය ඉඳ ගමු නේද? එතන මාරු උලත් ටිකක් කන්න තමයි හදන්නේ දැන් ඉතින් මෙතන ඉඳගෙන. නන්දිනා සියයට දේශීය බුලත් ටික. කුණු එක නම් ගල් දරන. ඉන්ට ගඩාව ගන්න. Wakala karena ඉතින් මේ සීයලා ගෙදර ආවොත් එහෙම අනිවාර්යයෙන්ම බුලත් ටිකක් වරදින්න
අනිවාර්යෙන් බුලත් ටිකක් කනවාම ඉතින් අපි ආවේ අද මේ වී තම්බන්න. වී ටික නම් තම්බල ඉවරයි. මං ඉතින් බුලත් ටිකකුත් ආවා. දැන් ඉතින් චුට්ටක් වෙලා මම හිතන මහන්සි කරලා ඉඳලා ආපහු යන්න ඕනේ අර පැත්තට. කෙනෙක් ගෙවල් පැත්තට මොකද වෙන්නේ කියලා බලන්න. අපි එහෙනම් ඒ පැත්තට ගිහිල්ලා බලමු. ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ මේ කොස් ටික තම්බලා අනිත් දේවල් ටික හදනවා. ඉතින් දැන් හැමදේම හදලා ඉවරයි. අද තියෙනවා ස්පෙෂල් දවල්ට මොනවද තියෙන්නේ? කොස් තියෙනවා, කිරි හොදි තියෙනවා, කරවල තෙල් දාලා තියෙනවා. කන්න තමයි තියෙන්නේ ඉතින්. මට දුකයි ඉතින් ඔයාලටත් දෙන්න තිබ්බනම් හොඳයි. ඔයාලා ගෙදරදී අනිවාර්යෙන් හදලා කන්න මාර රසක් තියෙන්නේ. ඉතින් කාලා බලමු. මම චුට්ටක් ඉස්සෙල්ලා ටේස්ට් කරලා බැලුවා. මං ඉස්සෙල්ලා හිටපු තැනටම ආවා කන්න. මේ තියෙන්නේ. මම මෙතන ඉඳගත්තා. පළවෙනි කට ඔයාලට. කියලා වැඩක් නැහැ මාරම රසක් තියෙන්නේ. ආයෙසලක් ඔයාලට පෙන්නන්න. පොඩ්ඩක්. මොකද? කරවල කැල්ලක් තෙල් දාලා ටිකක් එක ගන්න තියනවා කියලා කියන්නේ කොස් තම්බලා දිව්‍ය භෝජනයක් තමයි. හරි කතා කර කර හිටිය ඇති. අපි එන කාලෙමු. බඩ පිරෙන්න කොසුත් කාලා ඉතින් පිගානෙම හතර ටිකක් බොනවා. දැන් නම් හොඳ ගණ. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඔහොම ගෙදර යන්නත් ඕනේ. අපි එන තව පොඩ්ඩකින් vlog එක එන්ඩ් කරමු. ඔන්න ඉතින් අද දවසේ වැඩ කොටස ඉවරයි. ඉතින් වීඩියෝ එකක් දැන් මෙතනින් එන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට තව පෙන්වන්න පුංචි දෙයක් තියෙනවා. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් ඔයාලට මේක පෙන්වන්න. ඉතින් මේ බලන්නකෝ. මේ තියෙන්නේ ඒ සීයලා ගෙදර තියෙන නිඳ. මේක වතුර මෙහිම තිබුණට මාරම සීතලයි. තව පොඩි දෙයක් තියෙනවා මේ බලන්නකෝ. මෙතන හදලා තියෙනවා වතුර ටැංකියක්. ඉතින් පුංචි කතාවක් තියෙනවා මේ කියන්නේ. මෙන්න මේ වතුර ටැංකිය. ඉතින් මම පොඩි කාලේ මේකට වතුර පුරවලා මේක බැහැලක් දාලා තිනවා. මේකෙන්
ඕන තරම් ඉතින් වතුර නාලා තියෙනවා. ඉතින් මේ ලිඳින් තමයි අපි එදා ඉඳලා වතුර ගත්තේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ දේවල් අපි ඇත්තටම ගත්තොත් එහෙම ආරක්ෂා කරගන්නත් ඕනේ ඉතින්. මොකද වතුර කියන දේ ඇත්තටම ගත්තොත් එහෙම එන්න ඒ කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවානේ. ඉතින් ඒ දෙත් එක්ක මට ඒකත් පෙන්වන්න උවමනා තිබ්බා ඔයගලන්ට. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ අතීතේ හරි ලස්සනයි හරි සුන්දරයි. ඉතින් අපි පොඩි කාලේ හැදුණු වැඩුනේ මෙහෙ. ඉතින් ඒ දෙත් එක්ක මේ ටැංකිය දකින්නකොට ඇත්තටම ගත්තොත් එහෙම හරි සතුටුයි ඉතින්. ඒ දෙත් එක්කම ඉතින් කතා කරා ඇති. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මතක් කරනවා ආදරෙන් තාම channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එකත් hit කරලා තියාගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න කියලා මතක් කරන ගමන් It's not a game, it's a rich thing.